පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ලෝවාසී සියලුම දෙනාට මහපාරේ අහිංසකයන් වෙනුවෙන් දින 5ක් පුරාවට පවත්වන දන්සල සහ කිනිතුල්ලන්ට කුෂ්ඨ රෝගවලට බෙහෙත් අරන් යන දන්සල තමයි මේ විදිහට අද පටන් ගන්නෙ. ඉතින් මේ සඳහා පහුගිය දවස් ටිකේ කිහිප දෙනෙක්ම සම්බන්ධ වුණා. ඒ අයව මේ දින 5ෙම රැගෙන යන කෑමවේල් සඳහා සම්බන්ධ කරගන්නවා. ඉතින් පළමු දිනය තමයි අද. මේ සඳහා ලලිතා චන්ද්‍රසිරි මහත්මිය සහ කාවින්දි මහත්මිය තමයි දායකත්වය ලබා දුන්නේ. ගොඩක් ස්තුතියි වගේම ලොකු පිනක් මේ වගේ කාලයක මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන. ඔයත් මේ කෑමවේලක් සඳහා දායකත්වය ලබා දීමට කැමති නම් WhatsApp අංකයට හරි page එකට හරි පණිවිඩයක් එවන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ දවස් කිහිපෙම ඉන්නේ මානසිකව ගොඩක් ලොකු අවුලකින්. මොකද මේ විදිහට සතෙක්ට කන්න දෙන එකත් සමහර උගත් කියලා හිතන කුහක මිනිස්සු බලන්නේ හරිම පහත් විදිහට. තමන්ගේ මොන දක්ෂතාවය තිබුණත් තමන් මොන රස්සාව කළත් තමන් දියුණු වෙන්න කොච්චර උත්සාහ කළත් සමහර උගත් කියලා පට්ටම අරගත්තු ගැහැණු උදවියට අනුව නම් සතෙක්ට කන්න දානව නම් ඌට කියන්නේත් බල්ලා කියලා. එක්කෝ බල්ලට කන්න දාන එකා කියලා. එක්කෝ ඌ එක්ක තැනකට යන්නේ කොහොමද බල්ලන්ට කන්න දාන එකානි කියලා. ඉතින් මගේ ඡායාරූප කරන ගමනදී මගදී වෙච්ච ප්‍රශ්න වගේකින් හිත සම්පූර්ණ කඩාවැටිලා ඉන්න කාලයක හිත නිදහස් වෙන්න කරපු දෙයක් තමයි මේ සත්තුන්ට කෑම බෙදෙන එක. ඉතින් මුල්ම දවස්වල මම මගේ අතේ තිබුණු සල්ලි වලින් තමයි මේ සත්තුන්ට කෑම බෙදුවේ. ටික ටික කාලය ගත වෙද්දි තමයි මේ වීඩියෝ දකින්න ඔයාලා මට එක එක පිරිස මුණ ගැහෙන්නේ. ඉතින් ඒ ගමන කාලයක් තිස්සේ දිගින් දිගට මහපාරේ ඉන්න සතුන් මැරෙන්න වැටුණු හැපුණු අතපය කැඩුණු අය දහස් ගණනක් බේරගෙන ඇති. ගණන් කරන්න බැරි තරමක් බඩගින්න නිවල ඇති. ඉතින් හැබැයි සමහර ගැහැණුන්ට අනුව නම් මම බල්ලන්ට කන්න දාන එකා කියලාලු මගේ නම. ඉතින් පොසොන් දවසේදී මට මගේ හිතේ ඇති වුණු කලකිරීම තමයි මේ විදිහට විස්තර කරන්න හිතුනේ. තාමත් ඉතින් මම කල්පනා කරනවා මම බල්ලන්ට කන්න දාන එක නිසා මට කිසිම හැකියාවක් නැහැ. මම ගැන මටත් වඩා දන්න මිනිස්සු ඉන්නවා. ඉතින් මගේ ජීවිතේ මම කොයිතරම් ඉස්සරහට ගියත් මගේ හැකියාවෙන් හැබැයි සමහර උගත් ගැහැණුන්ට අනුව මම බල්ලන්ට කන්න දාන එක. ඉතින් වීඩියෝ එක ඉවරන කල්ම බලන්න කියලා මතක් කරනවා ඔයාලා හැමෝටම.